ඔයාලා දන්නවද ලෝකෙ කිසිම හමුදාවකට අද මේ මොහොත වෙනකම්ම වෙඩි තියලා බිම දාන්න බැරි වුණ මේ මාරාන්තික ප්‍රහාරක යානය ගැන. මේ තමයි ඇමරිකාවේ ආඩම්බරය නොහොත් F-22 රැප්ටර් යානය. ඇමරිකාවේ ගුවන් හමුදාවට විතරක්ම තියෙන මේ ජෙට් එක ඇවිල්ලා ගහලා යනකම් සතුරන්ට දැනෙන්නේවත් නැහැ. ඔයාට මේ ජෙට් එකේ එක මිසයිලයක්වත් පිටින් බලා ගන්න බෑ. මොකද කියනවනම් රේඩාර් වලට නොපෙනෙන විදියට හදලා තියෙන රැප්ටර් යානයේ මිසයිල මේ වලේ හංගලයි තියෙන්නේ. මේකෙන් නිකුත් වෙන්නේ කුරුල්ලෙක්ගෙන් නිකුත් වෙනවටත් වඩා අඩු රේඩාර් සංඥාවක්. සුපර්සොනික් වේගය නිසා සතුරු භූමියට ඇතුල් වුණාටත් වඩා අඩු වේගයකින් ආපහු යන්නත් මෙයාට පුළුවන්. යානයේ තාක්ෂණය නිපද වූ කර්මාන්ත ශාලාව ගැනවත් කිසිම සඳහනක් කොහෙවත් නැහැ. මේ යානා තියෙන්නේ ලෝකෙටම 195යි. ඒ හැම එකක්ම තියෙන්නේත් ඇමරිකාවට විතරයි. මේ යානයේ තාක්ෂණයට නොදෙවනි එහි තියෙන ආයුධ පද්ධතිය. මේ පේන AIM මිසයිල 6ක්, මාරාන්තික MRAM මිසයිල සහ JDAM යන නගරයක් තත්පරයකින් විනාශ කරලා දාන්න පුරුවන් ස්මාර්ට් බෝම්බ මෙන්ම විනාඩියකට උණ්ඩ 6000ක වෙඩිබලයක් සහිත ගැට්ලින් කැනන් තුවක්කුවකින් සමන්විත වෙනවා. ගුවනේ ගොඩබිමේ ඕනෑම ළඟ හෝ දිගුදුර සටනකට එකසේ හපන් මේ ජෙට් යානාවලට පහර දීම වෙනුවෙන්ම රුසියාව තමන්ගේ S-600 මිසයිල ආරක්ෂණ සිස්ටම් එක වැඩි දියුණු කරා කියලාත් කියනවා. ඔයාලට මොකද හිතෙන්නේ? මේ යුද්ධෙදී ඇමරිකාවේ ආඩම්බර කිරුළ බිම වැටෙයිද?